හලෝ ඉතින් කොහොමද කට්ටිය? ඉතින් මගේ නම වික්කමෑන්. මම අවුරුදු දෙකක් තිස්සේ දැන්ට ගේම් ප්ලේ වීඩියෝ දාන්නේ නවත්තලා තිබ්බා. ආයිත් මම මේ වැඩේට පටන් ගත්තා මොකද විභාග ඉවර වුණා. ඒත් එක මම ආයිත් ගේම් ප්ලේ වීඩියෝ දාන්නේ පටන් ගත්තා. අද මම වෙන විදිහටම ගහන්න යන්නේ Granny 3. බලමු ගේම් ප්ලේ එක full ගේම් ප්ලේ එකක් දාන්න තමයි අද හිතන් ඉන්නේ. අපි කෝච්චියෙන් පනින්න තමයි අද හදන්නේ. කොහොම හරි මම ගේම් ප්ලේ දාන්නේ ගොඩක් නවත්තලා තිබ්බා මේ විභාගෙත් එක්ක. කොහොම හරි අවුරුදු දෙකක් වැඩි නැවතුණා. ආයෙත් දිගටම ගේම් ප්ලේ වීඩියෝ දානවා. දිගටම බලන්න කට්ටිය එකතු වෙලා. මේක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාන්න. මොකද අනිවාර්යෙන් කට්ටියෙන් ඩිස්ප්ලේ කරන්නේ නැහැ මේක නැත්තම්. අපි වෙන දෙයකින් බඩු ටික හොයාගෙන යන්. විතර මොකුත් නැහැ. පල්ලෙහාට යන්. හරි ඉතින් පල්ලෙහා තියෙනවා ට්‍රේන් එක තියෙන තැන. මේ දොරත් අරගෙන යන්. මොකුත් නෑ. හරි මම හිතන්නේ වෙපන් කී එක. ඔව් වෙපන් කී එක තියෙනවා. වෙපන් කී එකත් අරන් යන්. උඩහට උඩහා කවුරු ඉන්නවද දන්නේ නැහැ. මම ඉතින් වැඩි කතා කරන්නේ නැහැ. මේ ෆුල් ගේම් ප්ලේ එක අද අනිවාර්යෙන් දෙනවා කට්ටිය බලන්න. මේක අනිවාර්යෙන් බලන්න ඕන වීඩියෝ එකක්. මොකද මේ ගොඩක් විශේෂ දේවල් ඉස්සරහට සිද්ධ වෙයි. ඉතින් අපි උඩහට යන් බලන්න. ග්‍රෑනි ඇති, ග්‍රෑන්ඩ්පා ඇති. උඩහට යන්. අම්මට උඩු ගැනීනවා කිව්වත් එක මරියනවා. පල්ලෙහාට අරන් ගිහෝ කීව. පස්සේ පල්ලෙහෙන් ජිත්මාටයක් දාලා පැනගමු. අටින් දිගටම එකතු වෙලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මම අවුරුදු දෙකක් තිස්සේ අවුරුදු දැන් මගේ channel එක හදලා අවුරුදු 3ක් වෙනවා. තාම සබ්ස්ක්‍රයිබර්ස් 130යි තියෙන්නේ. මම දන්නේ මොකද කියලා. කොහොම හරි channel එක ප්‍රොමෝට් තුන්නේ. මං ගේම් ප්ලේ වීඩියෝ දාන එක නවත්තන්නත් හදලා මං අලුතින් channel එක close කරන්නත් හදලා. පස්සේ ආයෙත් channel එක බටන් කරගෙන යන්න හිතුවා. මොකද හරි මං හිතන්නේ Granny උඩහට ගියා. අපි උඩහට යන් ග්‍රෑන්ඩ්පාත් ඇති මං නිකන් බලාගෙන. අර Granny උගලක් අටවලමයි ගිහිල්ලා තින්නේ. අපි පරිස්සමෙන් ඉතින් පැනගමු. හරි. දොර වහලා මෙයා. කොල්ලල් තියෙන හරි නෑනේ. උඩහට යන්න බලන්න. මං හිතන්නේ මේ ගේම් ප්ලේ වීඩියෝ ගොඩක් දිග වෙයි. ඉතින් එකතු වෙලා ඉන්න. කොහොමවත් ගේම් ප්ලේ වීඩියෝ ඉස්සරහට දිගටම වැටෙනවා channel එකේ. ඒක හර ඉතින් ඒක කොහොමද වැටෙනවා දිගටම ඉස්සරහට ගේම් ප්ලේ වීඩියෝ දානවා. දැන් Granny ගේ ආ වීඩියෝ කීපයක් රෙකෝඩ් වෙන ගමන් රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒවත් රෙකෝඩ් කරලා දාන්න ඕනේ. කොහොමද දිගටම එකතු වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. Granny දැක්කම ආවා. අපි කාර් එකට හැංගියමු පොඩ්ඩක්. Granny පට්ටම් වදයක් ඉතින්. අපි දිගටම වැඩි කතා කරන්නේ නැතුව ගේම් ප්ලේ ගහගෙන යන්න. මම අවශ්‍ය තැන්වලදී අවශ්‍ය දේ කියන්නම් ඕගොල්ලන්ට. Granny ගේ මේ ගේම් එකේ පොඩි පොඩි ටිප්ස් තියෙනවා. පොඩ්ඩක් ගේම් එක ලේසි කරගන්න. හරි ගල් දෙකකුත් අහුලගත්ත. අපි ගේම් ප්ලේ එක ඉස්සරහට දාගෙන යන්. කොහොමද දැන් ග්‍රෑන්ඩ්පා නිදි ඇති උඩ. බලමු. පස්සේ ගල් 3ක් විතර අහුලගමු. වෙපන් කී එකක් තියෙනවනේ. මම ඉතින් කියන්න දෙයක් නැහැ මේ ගේම් එක ගැන. ගොඩක් දේවල් දැන් කට්ටිය දන්නවා. ගොඩක් කොල්ලෝ ගහනවා මේ ගේම් එක. කොල්ලෝ කිව්වට මේ ගොඩක් අය ලොකු කොල්ලෝ ගහන්නේ. ඔක පොඩි උන් තමයි ගහන්නේ. 8 වසරේ 9 වසරේ 10 වසරේ මාත් කලින් දැන් මම 11 වසරේ අවුට් වුණා. ඕල් ලෙවල් ඉවරයිනේ. ඔය මාත් 8 වසරේ අන්තිම හරියදී මේ ගේම් එක ගහුවා. ඔය ඉස්කෝලේ යාළුවොත් එක්ක. මුල් දවස්වල බය වුණා. පස්සේ බය ගියා. ඕනම කෙනෙක් මේ ගේම් එක මුල් දවස්වල ගහද්දි පොඩ්ඩක් බය වෙනවා. පස්සේ බය යනවා. ඒකයි මේ ගේම් එකේ විදිය. Granny උඩහට ගියා. අපි උඩහට යනවා. හරි බුලට් එකක් තියෙනවා. ඉතින් කොහොමද ග්‍රෑන්ඩ්පාට කෙල්ලලා තමයි කොහොමද ගන්න වෙන්නේ. වෙපන් කී එක තියෙනවා. හරි ඉතින් සුපුරුදුපාරි කැටපෝලේ ගත්තා. දැන් කැටපෝලෙත් තරම් ගිහිල්ලා ග්‍රෑන්ඩ්පාගේ ඔලුවට එකයි Granny ගේ ඔලුවට එකයි කියලා දාමු. හරි මොන Granny එනවා. ඔලුවට එකක් තියෙනවද මේ Granny ගේ? පොඩ්ඩක් ඉන්නකෝ. අපි කාර් එක චෙක් කරගමු. කාර් එක චෙක් කරලා
හරි කොමේගැන් ගේම් ප්ලේ හොඳ පල්ලෙන් කමෙන්ට් කරයි කරයි යන්න තව කටන ෂය කරන්න මේ මට පොඩක් මේ ගේම් එක පොඩක් ගන්න ටිකක් පුරුයි පස්සේ මං කොහරි ගේම් ගහන එක නැවැත්තුවා අවුරුදු දෙකකට විතර කලින් කොහරි දැන් ගේම් ගහලා ගේම් පටන් ගත්තම පොඩක් ගේම් එක පොඩක් හුරු නෑ පස්සේ උග හරියයි කලින් පුරුදු පොඩක් උදුගති තියෙන හින්දා පොඩක් ගහගන්න පුළුවන් අන්න දෙන්නම ඉන්නවා හරි දෙන්නම එනවා ඌට තරු මතු වෙන්න දුන්නා ග්‍රැනි විතරයි ඉතුරු වෙලා ඉන්නේ ග්‍රැනි යනවා අරහෙට මේ වගේ ෂොට් ගන් එක අරගෙන මූටත් එකක් තියලා ග්‍රැනිටත් එකක් තිබුණා හරි හරි බුලට් එකක් දාගමු ආච්චු දෙක චෙක් කරගමු එලාචෝ චෙක් කරගමු රටයන් බලන්න ග්‍රැන්පා තරු ඉසිවේ ඉන්නේ හරි මම හිතන්නේ අර ඉලෙක්ට්‍රික් මොකක්ද ඒක අර පල්ලෙහා තියෙන එකට සේෆ් කී එක හරි මම මේ සේෆ් කී එක ගැන පොඩි දෙයක් ඕගොල්ලන්ට කියන්න මේ සේෆ් කී එක කොහොම හරි ඔයා හිතන්නකෝ මේ සේෆ් කී එක අර මේ සේෆ් කී එක දාලා අරග කොහේ සේෆ් කී එක හොයාගත්ත කියනකො සේෆ් කී එක අරකට දාන්නේ ඒ සේෆ් කී එක එයා සේෆ් කී එක අරගෙන කොයි බහරි ගිහිල්ලා ඒක ආයිත් බිමට දැම්මොත් ආයේ සේෆ් කී එක ඔයාලට ගන්න බෑ ඒක සේෆ් කී එක බග් වෙනවා එහෙම දෙයක් මේ ගේම් එකේ තියෙනවා ගොඩක් කට්ටිය කියලා තියෙනවා ගොඩක් කට්ටිය වීඩියෝ වල කියන්නේ ඒක ඔයාලා දැනගන්න හරි ඉතින් මේ ගෑණි හැමතැනම උගුල් අටවනවා ඒක මේ ගෑණි විදියනේ ඒක මේ ගෑණි පුරුද්ද හරි ඒක වයින් අපිට වැඩක් නෑ අපි ඉස්සරහට වැඩි කරගෙන යන් මම දැන් බැලුවේ උඩහටත් යන්න ඕනේ මේවට කාමරේ චෙක් කරමු අර පොල් ගෙඩියක් තියෙනවා බුලට් දෙකක් තියෙනවා යන් උඩහට බලන්න උඩහට ගිහින් කාක්කයි ගාව මොනවද තියෙන කියලා බලලෙමු කාක්කත් මොනවද තියන් ඉන්නවද දන්නේ නැහැ උගේ බඩයට බලමු කාක්කයි ගාව මොනවද තියෙන කියලා මේ ඌට එකක් තියලා අපි බලමු මොනවද තියෙන්නේ කියලා පල්ලෙහාට යන්න බලන්න අර පොල් ගෙඩිය ඇතුලේ තව ෂොට් ගන් එක කී එකක් දාගෙන මේ බුලට් එකක් දාගමු ගොඩක් කියන්න බෑ ග්‍රෑන්ඩ්පා ඉන්න පුළුවන් පල්ලෙහා මං විනාඩි දෙකක් කොහම හරි මේකට එන්න ෆී නැති වෙනවා වෙඩි කිව්වම මොකක් කරත් මේකට එන්න විනාඩි 2යි තප්පර 30ක් වගේ තමයි ඉන්න පුළුවන් මේ ග්‍රෑන්ඩ්පා ඉන්නවා ඉඳාතෝ හරි සද්ද ටික වැඩි කරගමු ස්ටෝන් ගල් තුනකුත් තියෙනවා උණ්ඩ දෙකකුත් තියෙනවා ආවොස් සීනි දාලා විදි තියන්නේ කුමි කාලා මැරේ හරි අපි අර මේ කපුටගේ ගාවට යන් නෑ ඊට කලින් මේ පැත්ත චෙක් කරමු කපුටා ගාව ඕන වෙලාවක යන්න පුළුවන් මොකද මේ පැත්ත චෙක් කරන එක පොඩ්ඩක් අවදාන මොකද ග්‍රෑන්ඩ්පා නිතරම ඉන්න පුළුවන් මේ ලාච්චුව හරි සේෆ් කී එක තියෙනවා මම අර කිව්වා වගේ සේෆ් කී එක තැන්ට දාන්න බෑ ඒකම ගිහින් හරි හරි මේ කබඩ් චෙක් කරගමු හරි 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 මැන්චෙස් එකක් තියෙනවා මැන්චෙස් එක ඕන අර කාක් කෙලව ගන්න උට නම් වෙඩි තියලම එලවෙන එක තමයි ලේසි නැත්තම් ඕක අවදාන හරි ග්‍රැනි එනවනේ කුකුල් ගාරි ග්‍රැනිට එකක් තියමු බුලට් එකක් දාගමු ගේම උඩ හුරු මදි මොකද අවුරුදු දෙකකින් ගහගුණ ඇත්තම කියනවා අවුරුදු දෙකකින් ගහගුණ අපි සේෆ් කී එකකින් කරගන්න වැඩි කරගමු සේෆ් කී එක තැන් තැන් දාන්න එපා අනිවාර්යෙන් බග් වෙනවා මොකද ඒක කවුරුත් දන්නේ නැහැ මේක සේෆ් කී එක බග් වෙලා මාත් ඊව සරයක් අනාත වුණා සේෆ් කී එක බග් වෙනවා ඒක මුලින්ම මේ වැඩි කරගන්න ඒක අපිට වැඩක් නෑ මොකද අපි කෝච්චියෙන් තමයි පනින්නේ අපිට දොරින් පනිනවන් තමයි අරක අවශ්‍ය වෙන්නේ අපි ඉස්සරහට අන්ටික් කරගෙන යමු පොල් ගෙඩිය කපා ගන්නවා පොල් ගෙඩිය ඇතුලේ අනිවාර්යෙන් අර කොයින් එකක් තමයි තියෙන්නේ කෝච්චියට යන්න අවශ්‍ය වෙන කොයින් අර ටිකට් එක ගන්න අවශ්‍ය කොයින් එක තමයි එතන තියෙන්නේ කොයින් එක අපි අපලා ගමු කොයින් එක ගමු
හරි ගුලත් පොඩක් කවුල් ගිහිල්ලා තියෙන ගණන් ගන්න එපා මේකට දාලා මං ඉස්සරහට ගේන්න මේකට දාලා ග්‍රැනීගේ බෙල්ල කපන වීඩියෝ එක ඒකත් මං ඉස්සරහට කරන්න ග්‍රැනීගේ බෙල්ල කපනවා ග්‍රැනී අපේ බෙල්ලනේ කපන්නේ අපි ග්‍රැනීගේ බෙල්ල කපමු තමයි හරි මේ කොයින් එක දාලා අපි පාසියක් ගමු පාසියක් ටිකට් එක ගමු ටිකට් එක ගන්න පුළුවන් මේ කාසි හරි අපි ඉස්සරහට ඉවෙන්ට් එක කරගෙන යන්න පල්ලෙහාට යන්න හරි මේ ග්‍රැනීගේ ස්ටෝරිය පැත්ත කියනවා නම් මේක මේ ගෙදරට අනිවාර්යෙන් කලින් එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා ඒක කොහරි ඌ කියලා තියෙනවා මේකෙන් දවස් 5ක තුල ලිව් වෙන කියලා. හරි ටිකට් එක ගන්න. හරි. අපි දාමු මෙතෙන්ට. ඌට දෙමු ටිකට් එක ඌ ඊට පස්සේ දොරවල් දෙක අරිනවා. අපි යන් ඌගේ වැඩි කරේ. අපි වැඩි ටික යමු. හරි. දැන් ගොඩක් දුරට නෙමෙයි ගොඩක් දුරට වැඩි ඉවර නෑ. තව වැඩ තියෙනවා ගොඩක්. හරි. කැටපෝලේ. අවුට්පයින් ගාලා යන්න තියෙන්නේ. තව දෙයක්. මේ ග්‍රෑන්ඩ්පා කොයි වෙලාව හරි මේ තුවක්කුව ගන්නවා. ඒක ෂුවර්. අපි මැරුණාම තව දවසක් අපි තුවක්කුව ওই බෙද හැරි දාලා ගිහිල්ලා මුංගෙන් ගුටි කාලා අපි මැරුණොත් අනිවාර්යෙන් ග්‍රෑන්ඩ්පා ඒ තුවක්කුව ග්‍රෑන්ඩ්පාගේ අතේ අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ අපි මැරුණා පස්සේ ග්‍රෑන්ඩ්පා මේ තුවක්කුව ගන්නවා. මැරුණාට පස්සේ මේ කාමරේකට ඇදලා දාන්නේ. මේ කාමරේකට ඇදලා දානවට පස්සේ කොහරි තුවක්කුව ගන්නවා. ඒක තව දෙයක්. මේකත් දැනගන්න. මේක කුඩු කළා මේක ඇතුලේ දෙයක් තියෙන්න පුළුවන් මොකක් හරි. එතන ක්‍රෝබා එක හරි ක්‍රෝබා එක තියෙනවා. අයි කට් ෂෙට් කී. ඒක නම් මම දන්නේ මම මතක නැහැ බලමු ඉස්සරහට ඕන වේද කියලා. කොහරි පෙට්ටි දෙකක් තියෙනවා අරගන්න. පෙට්ටි දෙකක් තියෙනවා අරගන්න. මේ පෙට්ටිය අරගමු බලන්න. කොටේ වැඩක් නැහැ කොටේ යන්න ඕන අර මේ මූවෙලවන්න කවුද මේ කපුටාස් එදවන්න තමයි ඒ කොටේ ඕන. ඉස්සරහට හෝ අම්මට ග්‍රැනීව තුවක්කුව ගනි තුවක්කුව ගනි ඔයක තුවක්කු අතන හරි අපිට තුවක්කුව ගන්න වෙන්නේ එතනින් ගිහිල්ලා තුවක්කුව අතන දැනත් අම්මාව ෂේ හරි ඕන්නේ තුවක්කුව ඕන්නේ වෙතරින් ෂේප් එක අද එන ජිල් මාට්ටයක් දාලා ඔයගොල්ලෝ පැනගන්න මොකද වක්කුම පිටි තියෙනකොට ඒක සෙට් නෑ. හරි. යන් අපි වැඩේට. හරි ගලක් තියෙනවා. ගයිස් ඉතින් මේක මේ වීඩියෝ එක ලයික් කරන්න මොකද ලයික් කරේ නැත්තම් අනිත් අර මේක ඩිස්ප්ලේ වෙන්නේ නෑ. මම ඇත්තටම කට්ටක් කෑවා YouTube එකේ අවුරුදු ගානක් තේරෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ දානවා මට වීඩියෝ එපා YouTube එපා වුණා මොකද views එන්නේ නැහැ. මම වීඩියෝ දාලා views ආවේ නැහැ. YouTube එපා වෙලා මම ආයෙත් මේ විභාගය වුණාට පස්සේ ආයෙත් YouTube පටන් ගත්ත කරන්න. ආයෙ දිගට වීඩියෝ දානවා views ආවත් එක නැතත් එක මම වීඩියෝ දානවා. කට්ටිය එකතු වෙන්න මම ඉස්සරහට මේ channel එකේ ගොඩ gameplay වීඩියෝ ගේනවා. superior අද gameplay වීඩියෝ ගේනවා. දැන්ට කට්ටිය එකතු වෙන්න 50 දාලා views ආයෙත් views වෙනවා නම් අනිවාර්යෙන් gameplay වීඩියෝ දානවා. කට්ටිය සෙට් වෙන්න. අය උඩට යන්න. ලිෆ්ට් එකේ උඩට යන්න ඕන. හරි. මම තව දෙයක් මේක මේ සැලෙන්ඩ්‍රිලා ඇතුව තමයි ගහන්නේ. මොකද මේ සැලෙන්ඩ්‍රිලා ගෑණි ඉඳී අපිට ගේම්ප්ලේ වීඩියෝ බාධායි. අපි මැරෙන්නේ නැහැ. ඒකෙන් බේරෙන්න පුළුවන්. නමුත් ගේම්ප්ලේ වීඩියෝ බාධායි. ඒක නිසා මම මේක වයින් කළා දැන්. මොකද මේ ඒව කපලා දානවා. ඒක ඉඳි ගේම්ප්ලේ වීඩියෝ කරන්න අමාරුයි. බාධායි අපිරි ඇත්තම. ඒක නිසා මොහොරේ මම ඒක වයින් කළා දානවා. මේක සැදෙර ගැනියනවා අනිවාර්යයෙන්. මොකද්ද කරන්නේ? උද කරන්නේ ගැනීද බං? දැන් ගැනී උතින්. පොඩි යල්ලක් බෑ ඉතින්. රෝද පුටුවක් තියෙනවා මුකුන් තියාගෙන යන්න කියලා බුදුමන්. ගැනීනවා අර මං කිව්වේ. ඔගේ දැන් මොහොර පල්ලෙහෙන් යනවා. හරි. අපි දැන් මෙතන ෂේප් එකේ පණිමු.
හරි පෑන් යකාමෙන් YouTube එකෙන් දියුණු වුණා දක්ෂයා දියුණු වුණා සතුටුයි ඇත්තටම සතුටුයි මටත් කවදා හරි ඒ වගේ chance එකක් එදකම් මම මේ gameplay video දිගටම දානවා ඇත්තම කියනවා නම් මම යකාමෙන් පටන් ගන්න කලින් තමයි මේ gameplay video දාන්න පටන් ගන්නේ නමුත් මගේ views ආවේ නෑ ඒකයි මට තීරමක් නැති වුණේ video දාන්න හරි අපි කැටපෝලේ අරන් යනිට පොඩ්ඩක් ෂූට් කරලා ඉමු ඔළුව කුඩු වෙලා ඔළුව කුඩු වෙන දෙයක් නෑ ඉතින් බලපන් විනාඩි දෙකකට විතරක් මේ මුන්නේ මුන් සදාට මෙයාවන්න බැරි හැටි යමු ඔළුවට දිවුවනම් බඩුම තමයි හරි මම කියනවා ඔළුවට දියු මං කිව්වේ 2 minutes and 13 seconds මේකටත් හරි පාල්පාරු ගෑනි මඟ හරස් කරන ෂේ හරි අපි ඊළඟට මොකක්ද කරන්නේ පල්ලෙහාටද නෑ මෙතන චෙක් කරගත්තේ නෑ මම හිතන්නේ නෑ මෙතන මොකුත් නෑ චෙක් කරන්න පල්ලෙහාට යන්න පල්ලෙහාට ගිහිල්ලා දුරත් වහලා පල්ලෙහාට රෝබා එක අරගෙන ගිහිල්ලා අර උඩ තියෙන පෙට්ටිය අරගත්තා නම් තමයි හොඳ ඒක ඇතුලේ මොනවද තියෙනවද කියලා කියන්න බෑ මම හිතන්නේ බොහෝ දුරට කී එකක් එහෙම නැත්නම් ඩල් එකක් මොකක් හරි තියෙන්න පුළුවන් අපි ලිෆ්ට් එකෙන් යමු උඩකට අහුණා හරි ඉතින් මෙතන ලිෆ්ට් එක බටන් එක ඔබලා ලිෆ්ට් එක පල්ලෙහාට එනකන් ඉන්න ඕනේ ලිෆ්ට් එක පල්ලෙහාට එනකම බටන් එක ඉබ්බුවා මේ ගෑණි එන්නත් පුළුවන් මෙතෙන්ද හරි ඉතින් මේ විදිහට තමයි මේක වැඩ වෙන්නේ හරි ලිෆ්ට් එක පල්ලෙහාට ආවා අපි ගෑණි හරි ග්‍රෑන්ඩ්පා එනවා පියා ගාට යන්න ගාට යන ගමන් මම කියන්නම් ඉතින් ලයික් කරන්න මේක වීඩියෝ එකට ලයික් කරන්න ඉතින් දැම්ම ලයික් කරලා දැම්ම නැත්නම් මේ මොහොතේ බලනවා නම් ලයික් කරන්න ලයික් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න යන්න හරි ඒ මුංගිනි තට්ටුවට ආවා මුංගිනි තට්ටුව හරි මේකේ තියෙනවා ග්‍රෑන්ඩ් කේබල් එක ඒක අපිට ඕනද ඔව් බලමු ඕන වෙන්නේ නැහැ ඒක මට මතක විදිහට ඕන වෙන්නේ නැහැ මං හිතන්නේ ඒක අවශ්‍ය වෙන්නේ නැහැ ඒක අවශ්‍ය වෙන්නේ අර ගෙදරින් පනින වැඩේට මෙතන අපිට අවශ්‍ය දේවල් දැන් ගොඩක් ඇවිල්ලා තියෙන්නේ ට්‍රේන් කී එක තාම හොයාගන්න බැරි වුණා පල්ලෙහාට යන්න බෑ පල්ලෙහාට බයිමු ඕකේ රයිට් පල්ලෙහාට බහැලා නැගිටලා යමු ටුවර් ටික කරලා හරි පල්ලෙහාට යමු එලි හරි පල්ලෙහාට අම්මට හුදු ග්‍රෑන්ඩ්පා අපි කැටපොල් සොරි මහල්පත් කියනවා වෙනවා මංගරයි ඩෝ ෂිට් බලපන් නිදහසේ වැඩක් කරගන්න නෑනේ මම දැන් යන්න ඕනේ මෙතන මොකක් හරි දැවා ඌව මරා ගන්න ඕනේ ඉස්සෙල්ලා අපි මේවා ටික කරගන්නකෝ මේ ලීය දාලා එහා පැත්තේ ලීය දාලා අපිට යන්න පුළුවන් අර තුන්වෙනි තට්ටුවේ වැඩේට අපි ගල් දෙකකුත් අහුලගමු මොකද මගේ දරුන් දෙන්නට කෙල් දාලා යනවා ගල් දෙකෙන් කෙල් දාලා අපි වැඩේ කරගෙන යන්න පුළුවන් තව ගල් නෑ මේ ග්‍රැනි වන් එකේ තිබ්බ අර කාර් එක මොහරි මේක දැන් කැඩිලා හොඳටම අපලන් වෙලා මුන්ට මේ කාර් එකකින් ගන්න දෙයක් නෑ දැන් ග්‍රැනි ඉන්නව එහා පැත්තේ මොකද්ද කරන්නේ දෙන්නව රවට්ටන්නත් ක්‍රමයක් තියෙනවා කමන්නේ තියා ලියත් තරම් උඩහට යන්න අම්මට උඩු ග්‍රැනි ඉන්නවා කැටපෝලෙත් තියෙනවා කවන්නේ අපි උඩහට යන්න කැටපෝලේ අරන් උකුන් දෙන්නට පස්සේ කෙලල් දාමු අපි මෙතනින් ඔය ලෑලි කෑල්ල තියමු කියලා
මට ගැනි දැක්කා බෑ ගැනිට ඔය ලෑල්ල දිගේ ඉන්න බෑ ඒ නිසා අපි පාට ගාලා පාරුවෙන් අනිත් පැත්ත ඔය ගැනිට ඔය ලෑල්ල දිගේ ජීවිතේට එන්න බෑ ඒ ගැනි මෝඩ ගෑනි හරි පියන් අපි වැඩේට හරි මාරු වෙනවද ගැනි එනවා හරි අපි ෂේප් එකේ හැපතට බැලගමු මිය වැටුණොත් සොරිම තමයි හරි හරි හොඳ නැහැ ඔහිලා මේක හරි එනි දිනන ට්‍රේන් කී එක නෑ සෝරි ඇක්සිලරේටර් එක ට්‍රේනින් ඇක්සිලරේටර් එක තියෙනවා මෙතන මේක කරපුවම මොකක්ද තමයි ට්‍රේනින් ස්ටාර්ට් පීයක් රුවට ටිකට ගෝ හැන්ඩල් හරි පල්ලෙහාට ගෑනි නෑ ග්‍රෑන්ඩ් පාත් නෑ දෙන්න බම්බු ගහන්න කියලා පියන් පල්ලෙහාට හරි අම්මට හුඩු මේ ගෑනිගේ උගුල් වලට අහු වෙන එක තමයි සීමාවක් නෑ බං දැන් ඕකේ ඔය සද්දෙට අනිවාර්යෙන් උතෙන්ට එනවා අපි යන් අපේ පැත්තට හරි පල්ලෙහාට බං right දොර වගමු වහන්න අවශ්‍ය නෑ අම්මට හුඩු යකෝ මූනං ඉතින් ආයිත් දැක්කද අර තුවක්කු කොහොමද අරගෙන අම්මට උඩු කොටු වුණා ෂිට් ලෑරියනේ ෂිට් මම හිතුවේ ඩේ 1 එකෙන්ම ඉවර කරන්න නේද ගේම් එක කමන්නේ නෑ ඩේ 2 එකටත් අපිට යන්න වෙනවා කොහෙද කරන්න බෑනේ ඩේ 2 එකට යන්න වෙනවා හරි ඩේ 2 එකෙන් පටන් ගත්තේ පොඩක් කුඳු ගහනවා පොඩක් කකුල අද්දයිලා වගේ තියෙන්නේ ලොකේ අරගම් හරි ඉතින් තාමත් කියන ලයික් එකක් දාන්න නැත්නම් ප්ලාන් ලයික් එකක් දාන්න වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරන්න තුරහට යන්න මොකද ආතල් ගේම් ප්ලේ වීඩියෝ තව මගේ එනකම එන්න බලාගෙන ඉන්න රෙකෝඩ් කරලා තියෙනවා හරි ඊට වැඩි ආතල් ගේම් ප්ලේ වීඩියෝ ඉස්සරහට ලැබෙයි ඉතින් සබස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් ලයික් කරන්න අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න හරි අඩුපාඩු කමෙන්ට් කරන්න එපා හරිද හරි පස්සේ පල්ලේ මේ ඇක්සිලරේටර් එක සෙට් කරන් ඉමු එතෙන්ට හරි පියන් 18 හරි උඩට යන්න ගේම් එකේ ඉතින් තව පොඩි වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නේ ඉතුරු වෙලා වීඩියෝ ටික පට් ගාලා ඉවර කරගමු ග්‍රැනි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් ඉතින් නැත්තම් වඩා හොඳ කැටපෝලේ ගමු කැටපෝලේ අරන් පීල් ගාලා තියෙන උළු ටිකක් ඊන තියලා හරි හරි අර විදුලින් දැන් ඔක්කොම වගේ බඩු හම්බෙලා තියෙන අපිට ට්‍රේන් කී එක තාම හම්බුන්නේ නැහැ මං හිතන්නේ දැන් ට්‍රේන් කී එක හරි අර කොහමද ඔය මේ අමුතු ලීවර් එකකින් අපිට ගේට් 2 අරගන්න වෙනවා නැත්නම් අපිට කෝච්චි එළියට ගන්න බෑ අපි ග්‍රැනිව නිදි කරවලා මිමු දැන් පාරන් එනවා මේ පැත්තට ඕක වෙඩි තියනවා ඉතින් ඉවක් නැතුව හරි ඔකට තියෙන තිබුණා ඒකයි තුවක්කු වගේ උකටත් එකක් තියලා උඩ තියන්න ඕනේ මොකද උඩ නාස් තියන කරගන්න බෑ මේකයි තියෙන්නේ එහා පැත්තේ උඩ තියෙනවා මේ ගලකුත් අහුලා ගමු හරි උඩකුත් ගමු හරි මූටත් එකක් තියෙනවද කියලාම දාමු 2 minutes and 13 seconds පස්සේ ග්‍රැනි එයිද ග්‍රැනිව ගෙන්නගමු ඇවිත් දැන් දුවක්කු බින්දා බින්ද ග්‍රැනි එන්න පුළුවන් අර බං කිව්වේ එන්නේ ඔය මොන ගෑනි හරි ඒ ගෑනි විනාඩි 2යි තප්පර 30කට නිදි අපි යන් අපේ ඊළඟ වැඩවලට මෙන්න මේ ලීවර් එක අරගෙන පල්ලෙහා ගිහින් අරක මුතු මොකද්ද මන්දා සිස්ටම් එකක් තියෙනවා ඒකට හයි කරගමු හයි කළා අපි ඉතුරු වැටි කරන් යන්න
right. හරි ඔන්න ඔතන තියෙන ඕක පල්ලෙහාට දාලා ඕක උතන්ට හයි කරලා මේක උස්සලා තුනම උස්සලා යෝග වැඩේ කරගමු. ඊට පස්සේ ඕක මේ ගේට් ඕපන්. හරි. තව පොඩි වැඩ වගේ තමයි කරන් තියෙන්නේ අපිට ට්‍රේන් කී එක විතරයි හොයාගන්න තියෙන්නේ. අපි උඩහට ගිහින් ඒකත් හොයාගමු. හරි අපි වැඩේ කරගෙන යමු. තාමත් කියනවා ලයික් එකක් දාන්න ලයික් එකක් දාන්න. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් කරලා නැත්නම් ඉතින් කැමති නම් කමෙන්ට් කරන්න. එච්චරයි. හරි. අපි යමු උඩහට. තව අල්මාරි වගේ තිබ්බද මතක නෑ. චෙක් කරගන්න. හරි ට්‍රේන් කී එක මුගේ ගාවනේ. උඩහට යන්න. ට්‍රේන් කී එක මුගේ ගාව. අපිට තුවක්කු ඕන වෙයි මොකද ආයිත් ඌ ඇවිල්ලා ඉන්න පුළුවන්. නෑ. හරි රෙඩි වුණේ. ට්‍රේන් කී එකක් තියෙනවා. ට්‍රේන් කී එකක් තරම් ඉතින් අපි මේකෙන් පැනගමු. වෙන මොකක් කරන්න? උගේ හැඩ බල බල ඉන්න. හරි ට්‍රේන් කී එක දාලා පටස් කරලා පැනගමු. හරි පල්ලෙහාට බයි. ගේම් එකේ අවසානයක් දකින්න ඕනේ. ඉක්මනට. ඕකේ. ගෝ. මේ ගෑණි කතා කරගෙන යනවද නැත්තම් කවන්නේ. උන්ට දුක හිත. අපි පල්ලෙහාට යමු. පල්ලෙහාට ගිහිල්ලා මේක දාලා අපි ඉතින් පැනලා යමු. හරි පල්ලෙහාට බල. හරි දැම්මා. යන්න බෑ. මේක වහන්න වෙනවා. ඩෝ එක වහන්න වෙනවා. වැහැව්වා. අපි ගියා එහෙනම්. තාම යන්න බෑ මේකත් වහන්න වෙනවා. හරි. ඒකත් වැහැව්වා. පිච් එක දැම්මා. වැඩිට බායි කිව්වා. අපි ගියා. තවත් පැනලා මේ වගේ වීඩියෝ ගේම් හම්බීමේ බලාපොරොත්තු වෙන අද රූපීට සමු ගන්න මා විකාන්නේ. ඕකේ. එහෙනම් අපි ගියා. තව මේ වගේ විතර වීඩියෝ හම්බුනේ. එහෙනම් හිතලා බා.